පින්නතුනි අද අපි අවබෝධ කරගන්නට යන්නේ දැනගන්නට යන්නේ මේ ලෝකේ ලබා ගැනීමට අපොහොසත් කාරණාවන් මොනවද කියලා. මේ ලෝකේ අපිට බොහෝ දේවල් ලබා ගැනීමට අත්පත් කර ගැනීමට හිමි කර ගැනීමට තමන් සතු කර ගන්නට අපොහොසත් දේවල් බොහෝමයක් තියෙනවා. ඒ අතරත් ඊ타ත්ම දුර්ලභව ලබා ගැනීමට පුළුවන් කාරණාවන් කීපයක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා පහදලා දීලා තිබෙනවා. ඒ මොනවද කියලා තමයි අපි අද දැනගන්නට අවබෝධ කරගන්නට ඒ කාරණාවන් පැහැදිලිව අපේ ජීවිතයට එකතු කරගන්නටයි මේ සූදානම් වන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම කෙනෙක්ට ලබා ගැනීමට අපොහොසත් ඊ타ත්ම කලාතුරකින් හිමි කරගන්නට පුළුවන් කාරණාවන් කීපයක් පිළිබඳව දේශනා කළා දීලා තිබෙනවා. ඒ තමයි කිංචෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. මෙන්න මේ කියන කාරණාවන් හතර තමයි ඊ타ත්ම දුර්ලභ එහෙත් අපිට අපි උත්සාහ කිරීම තුළින් ලබා ගන්නට පුළුවන් හිමි කර ගන්නට පුළුවන් කාරණාවක්. ඒ කාරණාවන් අපි එකින් එක කොහොමද දුර්ලභ වන්නේ? ඇයි දුර්ලභ වන්නේ? ඒක අපි ලබා ගන්නේ කොහොමද කියලා විමසා අවබෝධ කරගනිමු. පළවෙනියෙන්ම තමයි පළවෙනිම කාරණාව තමයි කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මිනිසත් භාවය ලැබීම අපහසුයි. ඒක ඊ타ත්ම දුර්ලභ කාරණාවක් හැටියට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීලා තිබෙනවා. මේ ලෝකේ අපි දන්නවා සතර අපායක් තියෙනවා. ඒ සතර අපායන් අපිට පියවි ඇහැට අපිට දැක ගන්නට පුළුවන් එක් අපායක් තියෙනවා. ඒ අපාය තමයි තිරිසන් අපාය. එහෙම නැත්නම් තිරිසන් ලෝකය. අපි දන්නවා සත්තු මේ ලෝකයේ කොච්චර ජීවත් වෙනවද? විශේෂයෙන් මේ තිරිසන් සත්තු කොච්චර ලෝකයේ ජීවත් වෙනවද? ඔවුන් කොච්චර දුක් විඳිනවද කියලා අපිට පියවි ඇහෙන් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ජීවත් වෙන භූමි ප්‍රදේශයේ ගත්තාම අපි එක් සත්වයක් පිළිබඳව විමසා බලනකොට අපිට මේ කාරණාව ඊටමත් හොඳින් මනවින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ ඉන්න නිවස අවට කොච්චර කූඹි ඉන්නවද? වාසය කරනවද? ඔවුන්ගේ නිවහන් ලෙස තනාගෙන තිබෙනවද? එක කූඹි ගුලක කොච්චර කූඹියෝ ඉන්නවද? කූඹි වර්ග කොච්චර ප්‍රමාණයක් ඔබට ඔබ ඉන්න පරිසරය තුළ දැක ගන්න පුළුවන්ද? එහෙම බලපුවාම අපිට පැහැදිලි වෙනවා, අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ අපි ඉන්න පුංචි බිම් කොටසේ එච්චර ප්‍රමාණයක් ඉන්නවනම් අපි වාසය කරන ගමේ කොච්චර ප්‍රමාණයක් ඒ කූඹින් ඉන්න පුළුවන්. මෙහෙම ගත්තාම පළාතෙන් දිස්ත්‍රික්කව මට්ටමින් එතකොට ලෝකෙම අපි විමසා බලනකොට කොච්චර කූඹි ප්‍රමාණයක් අපිට මෙච්චරයි මෙපමණයි කියලා ගණනය කරන්නට බැරි තරම් කූඹි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අපි ගත්තේ එක සත්ව කොට්ටාසයක්. මේ වගේ තව කොච්චර ඉන්නවද? ඔවුන් කොච්චර දුක් විඳිනවද? එතකොට අපි ගත්තොත් අපේට නිතරම දැක් ගන්නට පුළුවන් අපේ ඇසුරින් අපේ රැකවරණයෙන් ජීවත් වෙන අපිට ආරක්ෂාව සලසා දෙන සුනක සත්ව කොට්ටාසේ සුනකයෝ ගත්තාම බල්ලු ගත්තාම මේ ලෝකයේ කොච්චර ඉන්නවද? ඒ අය අතරිමුත් කොච්චර වර්ග තියෙනවද? විවිධ වර්ග ඔවුන්ගේ හැඩහුරු කම් අනුව
ඔවුන්ගේ තිබෙන ඒ විවිධ වර්ණ අනුව ඔවුන්ගේ ඒ කුලයන් අනුව නේද බල්ලොන්ගේ ඒ වර්ගය අනුව කුලය කියලා කිව්වේ මේදී වර්ගය ඔවුන්ගේ. එතකොට මේ වර්ගය අනුව කොච්චර අපිට වර්ග කරන්න පුළුවන්ද මේ බල්ලෝ? ඒ අතරත් ඔබ ඇති දැඩි කරන ඔබෙන් පෝෂණය වෙන ඔබේ නිවසේ සුරතලයට හදලා ඉන්න බල්ල දිහා බලන්න. ඔහු කොච්චර දුකක් ඒ ආත්මයේ තුලදි ගෙවා දමනවද කියලා. මෙහෙම විමසා බලනකොට අපිට පැහැදිලි වෙනවා, අවබෝධ කරගන්න පුළුවන් වෙනවා තිරිසන් අපාය කියන්නේ මේ මිනිස්සුන්ටත් වඩා විශාල ප්‍රමාණයකින් ජීවත් වෙන ජීවීන් කොට්ටාසයක් කියලා. ඔවුන් දුක් විඳිනවා. ඔවුන්ට පිනක් දහමක් කරගන්නට අවස්ථාව උදා වෙලා නැහැ. ඒක ඊ타ත්ම කටුක අමිහිරි අත්දැකීමක් හැටියට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එහෙම බලනකොටත් මේ මිනිසත් භාවය ලබා ගැනීම, අත්පත් කර ගැනීම, මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබීම ඊ타ත්ම දුර්ලභයි කියලා අපිට පැහැදිලි වෙනවා, දැනගන්නට දැක්ගන්න පුළුවන් වෙනවා. ඒ මිනිසත් භාවය ලබා ගත්තත් පංචේන්ද්‍රියන් මනාව පිහිටි ਸਰව සම්පූර්ණ මිනිසෙක් වෙලා උප්පත්තිය ලබන්නටත් ඊ타ත්ම අමාරුයි. මේ ලෝකයේ මිනිසුන් ගත්තහම ඒ අතර ඉන්නවා අන්ධ අය, බීරි අය, අපිට ගත්තොත් ගොළු අය, ඒ වගේම විවිධ අත්පා වැඩි, ඒ වගේම අඩු පිරිස් ඉන්නවා. අපි ගත්තාම ඇඟිලි සමහරක් අයට ඇඟිලි 6ක් තියෙනවා. බොහෝ විට ගත්තාම ඇඟිලි 5ක් අපි තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ, හිතන්නේ, කියන්නේ. ඒකට එහෙම ගත්තාමත් ඒකේ විකෘතියක්. ඇඟිලි 6ක් තියෙනවා කියන්නේ විකෘතියක්. එතකොට මෙන්න මෙහිම අපි විමසා බලනකොට අපිට පැහැදිලි වෙනවා මේ පංච ඉන්ද්‍රියන් මනාව පිහිටි පුද්ගලයෙක් ලෙස මේ මනුෂ්‍යත්වයක් ලබා ගැනීම, මිනිසෙක් වෙලා උප්පත්ති ලැබීම ඊ타ත්ම දුර්ලභයි කියලා. අන්න ඒ නිසා තමයි ලෞතර සම්මා සම්බුදුජාන් වහන්සේ දේශනා කරේ මේ මිනිසත් භව ලැබීම ඊ타ත්ම අපහසුයි, ඒක දුර්ලභ කාරණාවක් කියලා. එතකොට අපි ඊළඟ කාරණා විමසා බලමු. කිච්ඡම් මච්ඡාන ජීවිතං. මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබුවට ඒ මනුස්ස ආත්මය එහෙම නැත්නම් ඒ මිනිසුන්ගේ දිවි පැවැත්ම පවත්වා ගැනීම ඊ타ත්ම දුෂ්කරයි, අමාරුයි, කටුකයි. ඔබ ජීවත් වන්නට කොච්චර වෙහෙස මහන්සි වෙනවද? මේ ජීවිතේ පවත්වා ගන්නට කොච්චර වෙහෙස මහන්සි වෙනවද කියලා ඔබට ඔබ තුලින්ම අවබෝධ කරගන්නට, පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ගත්තොත් පොහොසත්, දුප්පත් කියලා අපිට වර්ග දෙකක් හඳුනා ගන්නට පුළුවන්. පොහොසත් අය සැපෙන් ජීවත් වෙනවා. දුප්පත් අය දුක්සේ ජීවිතය ගෙවනවා. එතකොට මේ මෙතනත් අපිට අවබෝධ කරගන්න පුළුවන් ඇයි හැමෝම පොහොසත් නොවුනේ? ඇයි හැමෝම උප්පත්තියේදීම පොහොසත් නොවුනේ? එතකොට ඇයි හැමෝම දුප්පත් නොවුනේ? අපිට ඒකත් කල්පනා කරන්න පුළුවන්. හැමෝම මිනිසත් භාවය ලැබෙනවා නම් හැමෝම පොහොසත් දුප්පත් කියලා ભેදයක් තියෙන්න බෑ. ඔක්කොම එක සමාන වෙන්න. එහෙම සමානත්වයක් නැහැ. ඇයි ඒ තමයි අපි කරන දේවල් අනුව තමයි අපිට ඒ උත්පහත් ભેදය ලැබෙන්නේ. අපි වීරිය කරොතින්, අපි උත්සාහ කරොතින්, මහන්සි වුණොතින් අපිට පොහොසත් පුද්ගලයෙක් බවට පත්වන්න පුළුවන්. ඒ සඳහා තමයි ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළා දීලා තිබෙන්නේ තමන්ගේ ආදායම කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඒ පිළිබඳව අපි පසුව විමසන්නට ඉඩ කඩ තබලා ඒ ඉඩ හසර වෙන් කරගෙන අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම්. එතකොට මේ ජීවිතය මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබලා ඒ මිනිස් ජීවිතය පවත්වා ගැනීමට අපොහොසත් අය මේ ජීවිතයෙන් කොච්චර අයින් වෙලා තියෙනවා. විවිධ අනතුරු වලින්, ඒ වගේම සියදිවි නසා ගැනීම වලින්,
තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට අපොහොසත් වුණාම ඒ එන බාධා නිසි ආකාරයෙන් මැඩපවත්වා ගන්නට, ඒවට මුහුණ දෙන්නට, ඒවට පිළිතුරු සොයා ගන්නට අපොහොසත් වුණාම ජීවිතයෙන් සමුගන්න. අන්න ඒ නිසා තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ දේශනා කරේ මේ මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසුයි කියලා. ලැබුණු ජීවිතේ පවත්වාගෙන යන්නටත් ඉතාමත්ම දුෂ්කරයි කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෙන්න මේ නිසා. එතකොට අපි ලෞකික ජීවිතයේ ගත කරන පුතග්ජන අය හැටියට මේ ජීවිතය පවත්වා ගන්නට ඉපදුණු දා ඉඳලා කොච්චර වෙහෙස මහන්සි වෙනවද? ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ජීවත් වන්නට අපි කොච්චර මහන්සි වෙනවද? ඒ අතරත් මනුසත්වයේ ලබාගෙන ඒ මනුසත්වයටම නින්දාවක් කරන, අපහාසයක් කරන පුද්ගලයෝ ලෝකයේ කොච්චර ඉන්නවද? අපි කල්පනා කරලා බලමු. එතකොට අපිට පැහැදිලි වෙනවා, අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මේ ජීවිතේ පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කරයි කියලා. අපි ගත්තොත් අපිට නිතරම ජීවිතය හම්බ වෙනවා අනිත් අයගෙන් යැපෙන, අනිත් අයගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වෙන පිරිස්. ඒ අයට අපි කියනවා හිඟන්නෝ කියලා. එහෙම නැත්නම් යාචකයෝ කියලා කියනවා. එතකොට මේ යාචකයෝන්ගේ දිවි පැවැත්ම, ඔවුන්ගේ මේ ලැබුණු මනුසත් භාවය පවත්වා ගැනීමට ඔවුන් කොච්චර දුකක් කම්කටොළු විඳිනවද? ඒ වගේම අපි ගත්තොත් දුප්පත් පවුලක්, සමහරක් අය වේල් දෙකක් කෑම අරගෙන එක වේලක් නිරාහාරව ඉන්නවා. එතකොට සමහරක් අය දවසටම එක වේලයි ගන්න. එතකොට මෙහෙම බලනකොට ඔවුන්ගේ ජීවිතේ පවත්වා ගන්නට ඔවුන් කොච්චර දුකක් විඳිනවද, අපහසුතාවයක් විඳිනවද ඒ ලැබුණු ජීවිතයත් පවත්වා ගන්නට. එහෙම පවත්වා ගන්නට අමාරු අය තමයි අර මම මුලින් සිහිපත් කරා වගේ සියදිවි නසාගන්න, විවිධ උපක්‍රම මගින් ජීවිතය නැති කරගන්න. ඔවුන්ට නැවත ඒ මනුසත් භාවයේ ලැබේදැයි කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඊගාව කාරණාව තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිච්ඡං සද්ධම්ම ශ්‍රවණ. මේ බණ ඇසීම, බණ අහන්නට ලැබීම ඉතාමත්ම දුර්ලභ කාරණාවක් කියලා. මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබලා ඒ මිනිසුන් අතරත් පංචේන්ද්‍රිය මනාව පිහිටි පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ අමාරුවෙන් ලබාගත්ත ලැබුණු ඒ ජීවිතේ පවත්වා ගන්නටත් අමාරු ඒ වාතාවරණයේ යටතේ බණක් අහලා හිත පහදවා ගන්නට අපොහොසත් බැරි අමාරු ඒ අවස්ථාව උදා නොවුණු පිරිස් ලෝකයේ ඕන තරම් ඉන්නවා. අන්‍ය ආගමික අය අපිට, ඒ අයත් දැන් වර්තමානයේ වෙනකොට මේ බුදු බණ අහන්නට ගෞතම ශාසනයට, ඒ ශාසනය තුල දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඔවුන්ගේ ජීවිතය සකස් කරගන්නට යොමු වෙලා ඉන්නවා. අපිට ඒක දැක් ගන්න පුළුවන් යුරෝප රටවල ඔවුන්ගේ ඒ චර්යා රටාවන්, ඔවුන්ගේ ඒ ක්‍රියාකාරකම්, ඔවුන් ඒ තුල ඔවුන්ගේ ජීවිතය තුල කොච්චර මේ සඳහා කාලයක් වෙන් කරලා තියෙනවද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බණ ඇසීම ඉතාමත්ම දුර්ලභයි කියලා මං කිව්වා. ඒක අපහසුයි හැමෝටම බණ අහන්න. පන්සල ළඟ වුණත් නිවස තිබ්බත් බණක් අහන්නට, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට, ඒ වතාවත් සඳහා සම්බන්ධ වන්නට කීයෙන් කී දෙනාට පුළුවන්කම ලැබෙන්නේ. ඔවුන්ට ඒ සඳහා හිතක් පහළවන්නේ කීයෙන් කී දෙනාටද? අද පින්කමක් තියෙනවා. ඒ පින්කමට සම්බන්ධ වෙන්න ඕනී කියලා, ඒකට කාලය ඉඩහසර වෙන් කරගන්න ඕනී කියලා මිනිසුන්ට හිතක් පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒක දුර්ලභ කාරණාවක්. අන්න ඒ නිසා තමයි කිව්වේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ ශ්‍රවණය කිරීම ඉතාමත්ම ඇසීම දුර්ලභයි කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් අපි ගත්තොත් විවිධ රටවල මේ බුද්ධ දේශනාව දේශනා කිරීම පවා තහනම් කරලා තියෙනවා.
ඒවා නොකළ යුතුයි කියලා තියෙනවා. එතකොට ඔවුන් කියන්නේ මේ පිළිම වන්දනාමාන කරන අයට විරෝධය එහෙම නැත්නම් ඔවුන් තමන්ගේ ආගම විනාශ කරන් තමන්ගේ ආගමට එරෙහිව කටයුතු කරන අය කියලා ඔවුන් තීරණය කළා තියෙනවා. ඔවුන් හිතනවා. ඉතින් ඒ අයට මේ සද්ධර්මය අහන්නටවත් දකින්නටවත් කියවන්නටවත් පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා. ඒ අයට කවදාවත් මේ සද්ධර්මය අහන්නටවත් අවබෝධ කරගන්නටවත් ඒ අනුව ජීවිතේ පවත්වා ගන්නටවත් අවස්ථාවක් උදා වන්නේ නැහැ. එතකොට මිනිසෙක් කියලා උප්පත්තිය ලැබුවත් ඒ මිනිස් ජීවිතය ඊ타මාත්ම කටුක ලෙස අපහසුයෙන් ජීවත් කරවන්නට උත්සාහ කරත් ඒ අයටත් මේ කියන කාරණාව ලබා ගැනීමට මේ කාරණාව අත්පත් කර ගැනීමට අපොහසත් කියලා ඔබට පැහැදිලි වෙනවා. එතකොට ඒ අතර ඔබට මේ ලැබිලා තියෙන මහඟු අවස්ථාව, ඒ දුර්ලභ අවස්ථාව ඊටමත් හොඳින් ප්‍රයෝජනයට ගන්නට ඕන. ඒ කියන්නේ නිතර බණ අහලා ඒ බණ පොත් ධර්මීය සඳහන් පොත් කියවලා අවබෝධ කරගෙන ඔබේ නුවණැස ප්‍රඥාව වැඩි දියුණු කරගන්නට ඕන, ඇති කරගන්නට ඕනි කියලා අපි සිහිපත් කරනවා. අවසාන කාරණාව තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කිච්චෝ බුද්ධානං උප්පාදෝ. කිච්චන් මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ඊ타ත්ම දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උප්පාදෝ කියලා දේශනා කරේ අන්නේ කාරණාව. හැම කාලෙම බුදුවරු උප්පත්ති ලබන්නේ. දැන් මේ ගෙවෙන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලේ. මේ බුද්ධ දේශනාව මිනිස්සු භාවිතයෙන් අත්තරියාම භාවිතා කරන එක නැති කරපුවාම භාවිතයෙන් තොර වුණාම මේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවයි කියලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුද්ධ රාජ්‍යයක් නෙවෙයි ඒ කාලේ ඒ ආගම් ඒ මිනිස්සුන්ගේ මතවාද රජ කරන පවතින කාලයක් හැටියට දේශනා කළා. එතකොට මේ බුදු කෙනෙක් උප්පත්තිය ලැබලා ඉන්න මේ කාලේ ඉපදීමත් ඊ타ත්ම දුර්ලභ කාරණාවක් හැටියට අපි මතකයේ රඳව ගන්නට ඕන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා එහෙම හැම කාලෙම පහළවන්නේ නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක් කියලා අපිට අහන්නට දැක් ගන්නට පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලේ බුදුවරු පහළවන්නේ නැහැ. ඒත් මේ බුද්ධ දේශනාව තියෙනවා මිනිස්සු ඒවා භාවිතයට ගන්නේ නැහැ. ඒවා මිනිස්සු දන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා කියලා. අන්න ඒකට කියනවා යථාර්ථය කියලා. ඇත්ත යම් කාලවලදී මිනිස්සු භාවිතයට ගන්නවා යම් ඒ යථාර්ථය අවබෝධ කරගත්ත දැනගත්ත උත්තමයන් වහන්සේ කෙනෙක් ඒක මිනිස්සුන්ට පෙන්වලා දෙනවා. අන්න ඒකට අපි කියනවා බුදුදහම එහෙම නැත්නම් බුද්ධ ධර්මය කියලා. එතකොට මේ බුදුන් වදාළ දේශනාව තමයි යථාර්ථය. එතකොට මේ යථාර්ථය හැම කාලෙම පවතිනවා. ඒක මිනිස්සු භාවිතා කරන කාලයක් තියෙනවා. භාවිතාවට ගන්න නැති කාලයක් තියෙනවා. ඒ කියන්නේ භාවිතාව යථාර්ථයක් කියලා දැනගන්න කාලයක් තියෙනවා. යථාර්ථය යථාර්ථයක් නෙවෙයි කියලා දැන නොගෙන කාලයක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාල දෙක තමයි අපි කියන්නේ බුද්ධ ශූන්‍ය කාලය හා එහෙම නැත්නම් බුදුවරුන් පහළ වෙන කාලය. කල්ප ගානකට පස්සේ තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළවන්නේ. ඒක නිකම්ම නෙවෙයි. නිකම්ම පහළ වෙනව නෙවෙයි. උන්වහන්සේලා පාරමී දම් පුරලා විවිධ දුෂ්කර ක්‍රියා කරලා මේ සියලු සැප සම්පත් අත්හැරලා මොකද්ද සත්‍ය මොකද්ද යථාර්ථය කියලා අවබෝධ කරගන්නට උන්වහන්සේලා සියලු සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරලා ඒ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකයාට මේ යථාර්ථය දේශනා කරපු දවසක්. අන්න ඒ කාලේ වෙනකන් බුදුවරුන්
ඒ කාලය තුලදී පහළ වුණායයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ආකාරයෙන් බුදුවරුන් පහළ නොවුණු කාලයේදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීලා තියෙනවා. පසේ බුදුන් වහන්සේලා ජීවත් වන්නට පුළුවන් කියලා. හැම කාලෙම මේ රහත් භාවයට පත් වුණ යථාර්ථය අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේලා ඉන්නවයි කියලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේලා මිනිස්සුන්ට මේ ධහම කියා දෙන්නට එන්නේ නැහැ. සමහර වෙලාවට වනගත වෙලා ඒ මිනිසුන් එක්කම ජීවත් වෙනවා. ඒ පිළිබඳව ඔවුන්ට දේශනා කරන්නට අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය නොවුණු නිසා. ඉතින් බුද්ධ ශූන්‍ය කාලයවලත් මේ කියන උත්තමයන් වහන්සේලා පහළවන්නට පුළුවන් කියලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීලා තියෙනවා. එතකොට අපිට බුදු කෙනෙක්ගෙන්මයි මේ යථාර්ථය දැනගන්න පුළුවන්. උන්වහන්සේලා මේ ලෝකේ පහළවන්නේ ඊ타ත්ම කලාතුරකින්. ඒ කලාතුරින් පහළ වුණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ තමයි අපි උප්පත්ති ලැබලා ඉන්නේ. අපි මේ කියන කාරණාවන් 100%ක්ම ලබාගෙන ඉන්න පුළුවන්. මේ දේශනාව අහන ඔබ මේ කාරණාවන් 100%ක් සම්පූර්ණ කරගෙන ඉන්න පුළුවන්. මොකක්ද? මිනිසෙක් වෙලා උප්පත්ති ලැබු. මේක අහන්නට පුළුවන් වන්නේ මිනිස්යන්ට විතරයි. එතකොට ඒ ලැබුණු මනුසත් ආත්මයේත් ඔබ පංච ඉන්ද්‍රියන් මනාව පිහිටි පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නේ. ඔබ ඉතින් කොච්චර වාසනාවන්තද? මේ ලෝකේ අංග විකල අය අතරින් සියලු අංගයන් සම්පූර්ණව උප්පත්ති ලැබලා ඉන්න එකම වාසනාවක් නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි, ඔබ අමාරුවෙන් හරි මේ ජීවිතය පවත්වාගෙන යනවා. සියදිවි හානි කරගන්නේ නැහැ. මේ ජීවිතය ලැබිලා තියෙන ආයුෂ ප්‍රමාණය වින්දනය කරන්න ඔබ උත්සාහ කරනවා. ඒ සඳහා වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඉතින් ඔබ වාසනාවන්ත නැද්ද? මේ ජීවිතයට එන ප්‍රශ්න හමුවේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව මිනිස්සු ජීවිතයෙන් සමුගන්න. මැරෙනවා, සියදිවි නසා ගන්නවා. ඒ අතර ඔබ වාසනාවන්ත කෙනෙක් නොවේද? ඒ විතරක් නෙවෙයි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ බුද්ධ වචනේ යථාර්ථය දැනගන්න අහන්නට ඔබ වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒකත් ඊ타ත්ම වාසනාවන්ත කාරණාවක් නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි, ඔබ ඒ බුද්ධ වචනේ අහන්නට, කියවන්නට, දැනගන්නට පුළුවන් පරිසරයක ඉන්නවා. ඒ කියන්නේ ඔබ බුදුවරුන් උපදින මේ දුර්ලභ කාලයේ උප්පත්ති ලැබලා තියෙනවා. එහෙනම් අපි මේ කියන කාරණාවන් හතරම ලබාගෙන ඉන්නවා. දුර්ලභ කාරණාවන්, ඊ타ත්ම කලාතුරකින් ලැබෙන කාරණාවන්. ඒක උපමාවකින් අපේ පැරැන්නන් කියලා තියෙනවා. මොකක්ද? වී සිදුරෙන් කන කැස්බෑවෙක් ආලෝකයේ දකිනවා වගේ මේ මිනිසත් භාවය ලැබීම, ඒ වගේම බුදුබණ පදයක් අහන්න ලැබීම, ඒ බුදුන් උපදින කාලේ ඒ ඉපදීමක්, මිනිසෙක් වෙලා උප්පත්ති ලබන්නට පුළුවන් වීමත් ඊටමත් දුර්ලභයි කියලා කියලා දීලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන කාරණාවන් සමස්තය විමසා බලනකොට, දැනගන්නකොට, අවබෝධ කරගන්නකොට අපිට පැහැදිලි වෙනවා මේ ජීවිතේ අපිට කොච්චර වටිනවද? මේ ලබාගත්තා වූ දුර්ලභ අවස්ථාව අපි කොහොමද ප්‍රයෝජනට ගන්නට ඕනි කියලා අපි කල්පනා කරන්න ඕන. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනට අරගෙන ඒ දුර්ලභ දේ නැවතත් අපි ලබා ගන්නට කටයුතු කරන්න ඕන. මේ සංසාර ගමනේ ගමන් කරන අපි මේ ලැබිලා තියෙන අවස්ථාව මේ සංසාර ගමනේ එක් නවාතැන් පොලක් පමණයි. මේ නවාතැන් පොලේදී අපි කරන කියන දේවල් අනුව ඊගාව ජීවිතය අපිට ලැබෙනවා. ඒක අපි කරන්නා වූ ක්‍රියාව අනුව තමයි තීරණය වන්නේ. ඒකට අපි කියනවා කර්මය කියලා. අපි මේ කර්ම රැස් කරමින් ඉන්නේ. කරපු කර්ම ගෙවමින් අලුත් කර්ම ඇති කරමින් තමයි අපි මේ
ජීවත් වන්නේ මේ සංසාර ගමනේ. එතකොට යහපත් අයහපත් කර්ම කියලා අපිට කර්ම දෙකක් හඳුනා ගන්නට දෙක ගන්නට පුළුවන්කම ලැබෙනවා. යහපත් කර්ම සිද්ධ කරොත් යහපත් දෙයක් එහි ප්‍රතිඵලය යහපත් වෙනවා. අයහපත් කර්මයක් සිද්ධ කරොත් එහි විපාකය අයහපත් වෙනවා. කරන කලට මිහිරියේ මීසේ නේද? කරන කලට පව් මීසේ මිනිසේ. එතකොට මේ කරන කාලයේදී පව් අපිට මී පැණි වගේ තමයි දැනෙන්නේ. ඒවා ඊ타ත්ම සුන්දරයි, යහපත්, ප්‍රියජනකයි, කරන්න ආසයි කියලා ඔබට දැනෙනවා. නමුත් ඒවා විඳින්න කාලයේ එනකොට ඒ වගේ ප්‍රතිවිපාක නෙලා ගන්නට තියෙන කාලයේ අපි විමසා බලනකොට අපිට පැහැදිලි වෙනවා ඒක ගින්දර වගේ, ගිනි ගොඩක ඉන්නවා වගේ අපිට දුක් සහගත ගෙන දෙනවා. දුකක් ගෙන දෙනවා. එහෙනම් අපි යහපත්ව අපේ ජීවිතේ පවත්වාගෙන යන්නට ඕනී කියන එක අපි දැනගන්නට ඕන, නිතර සිහිපත් කරගන්නට ඕන, මෙනෙහි කරගන්නට ඕන. ඒ පිළිබඳව නිතර හිතනකොට, කල්පනා කරනකොට අපිට අපේ ජීවිතේ ඊ타ත්ම පහසුවෙන් නිවැරදිව පවත්වා ගන්නට, ජීවත් කරවන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි ලබා ගන්නා, අපි කරන්නා වූ දේවල් අනුව ඊගාව ජීවිතේ අපිට තීරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මරණයෙන් මත්තේ අපි කොහේද උප්පත්ති ලබන්නේ කියලා අපේ හැසිරීම් රටාවලින්, ක්‍රියාකාරකම් වලින්, අපේ ජීවන චර්යාවෙන් අපිට යම්කිසි ඉඟියක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. 100%ක්ම නෙවෙයි, යම්කිසි ප්‍රමාණයකින් අපිට ඊගාව ජීවිතේ යහපත්ද අයහපත්ද කියලා අපිට තීරණය කරගන්න පුළුවන් වෙනවා. අපි පින්දහම් කරලා, යහපත් කර්ම රැස් කරලා අවසාන මොහොතේදී මේ ජීවිතය තුල එක් අයහපත් කර්මයක් එහෙම නැත්නම් සිතුවිල්ලක් පහළ වුණොතින් ඒ සිතුවිල්ලට අනුව ඊගාව ජීවිතයේ එහෙම නැත්නම් ඊගාව භවය එහෙම නැත්නම් ඊගාව ආත්මය එහෙම නැත්නම් ඊගාව ජීවිතය අපිට ලැබෙනවයි කියලා අපි දැනගෙන ඉන්නට ඕන. මරණාසන්න සිත, ඒක තමයි ඊ타ත්ම ප්‍රබල. එහෙම නැත්නම් අපි ඒ ප්‍රබල වූ සිත යහපත් ආකාරයෙන් ඇති කරගන්නට, පහළ කරගන්නට උත්සාහ කරන්නට ඕන. එතකොටයි අපේ මේ කරපු හැම දෙයක්ම අපිට විඳින්නට, ලබා ගන්නට, අත්පත් කරගන්නට, හිමි කරගන්න පුළුවන් වන්නේ. අපි කොච්චර හොඳට ඉඳලත් අවසාන මොහොතේදී කිලිටි පෞසිතුවිල්ලක් අපේ හිතට ආවොතින් ඒකම අපේ ඊගාව ජීවිතයේ දුක්ඛ භවයට, දුක්ඛිත උප්පත්තියකට හේතු වෙනවා. ඇස් දෙක පේන්නේ නැතුව, කන් දෙක ඇහෙන්නේ නැතුව මේ පංචස්කන්ධය හොලවන්න බැරුව එක්තැන් වුණාම අපිට අපි කරපුවා හරියට සිනමා පටයක් වගේ ඉස්සරහා මැවිලා පේනවා. අපි ජීවත් වුණ ආකාරය, කරපු හොඳ නරක අපිට පේනවා. වැඩියෙන් අපිට පේන්නේ අපි කරපු නරක දේවල්. හොඳ දේවල් ඊ타ත්ම කලාතුරකින් තමයි පේන්නේ. ඒක අපේ ප්‍රබල ක්‍රියාවක් අනුව, අපි කරපු ප්‍රබල පින්කම් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි නිතර පින්දහම් කරන්නට ඕනේ කියලා දැනගෙන ඉන්නේ, දේශනා කරලා තියෙන්නේ, ඒ පිළිබඳව දේශනා කරන්නේ මෙන්න මේ කියන කාරණාව නිසා. මොකද බොහෝ සිතුවිලි යහපත් නම් එයින් උප්පත්තිය ලබන්නා වූ එක් සිතුවිල්ලක් අයහපත් වුණාට ඒක ලොකු හානියක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකින් අදහස් කරන්නේ නැහැ ගොඩාක් පින් කරලා අඩුවෙන් පව් කරන්න කියලා. ඒකින් අදහස් වන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඔබ පුළුවන් තරම් කරපු පව් නැවත නොකරන්න, නොකරපු පින්කම් නැවත කරන්නටත් උත්සාහ කරන්නට ඕනී කියලා හිතේ ධාරණය කරගත්තාම ඊ타ත්ම තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නටත්, ඊගාව ජීවිතේ යහපත් කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කියන කාරණාවන් අපි නිතර මෙනෙහි කරනවා.
අපිට ලැබිලා තියෙන මේ ජීවිතය ඉතාමත්ම දුර්ලභයි. ඒ ජීවිතේ පවත්වා ගන්නටත් ඉතාමත්ම අපහසුයි. ඒ වගේම තමයි බුදු කෙනෙක් පහළ වුණ මේ කාලයේ බුදුබණ පදයක් අහන්නට ලැබීමත් ඉතාමත් දුර්ලභයි. ඒ දුර්ලභ දේවල් අපි ලබාගෙන හිමි කරගෙන ඉන්නකොට ඒ දේවල් නැවත මේ සංසාර ගමනේ නිතර අපි උප්පත්ති ලබන හැම වාරයක් පාසාම ලබා ගන්නට අපි කටයුතු කරන්නට ඕන, උත්සාහ කරන්නට ඕන. එහෙම නැති වුණොත් මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනයක් නැති වෙනවා. වැඩක් නැති වෙනවා. මොකද හේතුව මේ ලැබුණු ජීවිතේ කාලා බීලා පව්කම් කරලා ඊගාව ජීවිතේ අපායක් කරගෙන සතර අපායෙන් එක් අපායකට වැටෙන්නට ඉඩ හසර හදාගෙන යනවට වඩා හොඳයි ඒ දේ නොකර යහපත්ව ජීවිතේ පවත්වාගෙන කාටවත් කරදරයක් නොවන ආකාරයෙන් ජීවිතේ ජීවත් කරවගෙන ඊගාව නැවතුම් පොළ යහපත් සැපවත් එකක් කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා ක්‍රියා කරන්න ඕන. දැන් අපේ ජීවිතේ විශාල කාලයක් ගෙවිලා අවසන්. අපිට තව පුංචි කාලයක් තියෙන. ඒ කාලේ වුණත් අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා, වැදගත් වෙනවා. අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කාලය තුල යහපත්ව හැසිරিলা, යහපත්ව ජීවත් වෙලා ඊගාව භවය, ඊගාව ජීවිතයේ යහපත් තැනක උප්පත්ති ලබන්න. අපි පින්දහම් කරලා දිව්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒක කරන්න එපා. මොකද හේතුව නැවත ඒ දිව්‍ය සම්පත් ලබාගෙන ඒවා නැති වුණාට පස්සේ ඒ සම්පත් ලබා ගැනීම සඳහා අපි ක්‍රියා කරපු පින අපිට ලැබුණු අපි කරපු දේවල් ඉවර වුණාට පස්සේ ආපහු අපි සතර අපායින් හෝ මේ මනුස්ස ලෝකයට හෝ ආපහු එන්න වෙනවා. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන නැවතත් මිනිස්සෙක් වෙලා. ඒ අතරත් පංච ඉන්ද්‍රිය මනාව පිහිටි මිනිස්සෙක් වෙලා මේ දුර්ලභ කාරණාවන් හතර පවතින ඇති කරගෙන ජීවිතයේ නැවතත් උප්පත්ති ලබන්නට, ජීවිතේ ජීවත් කරවන්නට අපිට අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ සඳහා නුවණින් යුතුව කටයුතු කරන්න ඕනේ කියන එක හිතේ ධාරණය කරගෙන, තැම්පත් කරගෙන, රඳවගෙන ජීවත් වීම ඉතාමත් වටිනවයි කියලා මේ මොහොතේදී සිහිපත් කරනවා. සියලු දෙනාටම චිර ජීවනයේ ලැබේවා.